මෙච්චර රස්නේ රටේ දැන් අපි සෙල්සියස් අංශක 2ක් වගේ අඩු උෂ්ණත්වයක් තියෙන හිමේ සෙල්ලම් කරන්න යන්නේ. හිමේ සෙල්ලම් කරනවා විතරක් නෙමෙයි පෙන්ගුයින්ස්ලත් එක්ක ඉඳගෙන රෑ කෑම එක ගන්නත් පුළුවන්. ඒකට යන්න හොඳම තැන Mall of Emirates වල Ski Dubai. ෆර්ස්ට් ෆ්ලෝර් එකේ තමයි Ski Dubai තියෙන්නේ. ඒකේ එන්ට්‍රන්ස් එකට ගියාම මේ විදිහට ලස්සන පිනිමුවන් ටිකක් අපිව වෙල්කම් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒක ඇතුළට ගියාම කන්න බොන්න ඕනේ කරන හැමදේ වගේම සීතලට අඳින්න කරන්න ඕනේ කරන ඇඳුම් ගන්න තැනුත් තියෙනවා. අපේ දෙන්නත් මේ විදිහට පොඩ්ඩක් මොන්චිලා වාඩි වෙලා එහෙට මෙහෙට පැද්දි හිටියා. කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන ඇතුළට ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකින් අපේ ඇඟට හරියන සයිසස් වල සපත්තු, හිමට ගැලපෙන ඇඳුම් මේ හැමදේම ගන්න තියෙනවා. බලන්න මේ රැක්වල කොච්චර ලස්සනට ඒ දේවල් තියලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මේකේ පැකේජස් පටන් ගන්නේ ඩිරම් 247 ඉඳලා. අපි නම් ෆැමිලි පැකේජ් එක ගත්තේ 1000 ගාණක් ගියා. හැබැයි it's worth it. Who's going to meet penguin? පෙන්ගුයින්ස්ලා බලන්න ඇතුළට යනකොට මෙන්න මේ විදිහේ එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. මේවා ඇත්තම හිමේ ඇවිදන් යන අපිට පොඩි බඩගින්නක් ආවොත් ඒක ඇතුළෙම කන්න බොන්න ඕනේ කරන කෑම කඩක් තියෙනවා. මේක ඇතුලේ කොච්චර සීතලයිද කියලා කියනවා නම් කටින් දුමුත් පිට වෙනවා. සෙල්සියස් අංශක ඍණ 5ක්. ඔන්න දැන් තමයි ෂෝ එක පටන් ගන්නෙ. අපේ පෙන්ගුන් යාළුවෝ ටික මේ විදිහට වේදිකාවට එනවා. ක්වැක් ක්වැක්. මෙතන අපිට දකින්න ලැබෙන පෙන්ගුයින්ස්ලා විශේෂයි. මොකද මේ අය අපිට දකින්න පුළුවන් ආර්ටික් ප්‍රදේශයේ විතරයි. ලෝකේ ඉන්න පෙන්ගුයින්ස්ලා විශේෂ 34න් ජෙන් 2 සහ මෙන්න මේ කින් කියන ස්පීසිස් තමයි Mall of Emirates වල Ski Dubai වල ඉන්නේ. කින් කියන පෙන්ගුයින් විශේෂය පෙන්ගුයින් සත්ව කොට්ටාශේ ඉන්න ලොකුම පෙන්ගුයින් ජාතිය නන් නෙවෙයි. ලොකුම පෙන්ගුයින් ජාතිය එම්පරර් කියන පෙන්ගුයින් විශේෂය. ඒ අයගේ හැඩයයි පෙනුමයි එක වගේ වුණාට සයිස් එකෙන් තමයි ලොකු. මේ අයට කින් කියලා කියන්න හේතුව තමයි මේගොල්ලන්ගේ හිසේ නිකන් ක්‍රවුන් එකක් ඔළුවේ දාලා තියෙනවා වගේ පේන නිසා. මෙන්න මේ කින් කියන විශේෂය තමන්ගේ සහකාරිය හොයාගන්න ගියාම එයාගේ ඉස්සරහා ලස්සනට සින්දුව කියන්න ඕනේ. එතකොට සහකාරියත් සින්දුව කිව්වා කියන්නේ වැඩේ පත්තු වුණා කියන එකයි. ඒ විදිහට අමාරුවෙන් හොයාගත්ත සහකාරියත් එක්ක එකතු වෙලා අවුරුද්දටම එක බිත්තරයයි දාන්නේ. ඊට පස්සේ සහකාරිය shopping යනවා. හස්බන්ඩ්ට තමයි එතකොට බිත්තරේ රකින්න වෙන්නේ. පෙන්ගුයින් විශේෂ හැමෝගෙම එක කොමන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ ජීවිතේටම හොයාගන්න එකම සහකාරියත් එක්ක තමයි ජීවිතේ මැරෙනකම්ම ජීවත් වෙන්නේ. එතකොට මේ ඉන්නේ ජෙන් 2 කියන විශේෂය. එයාලා සහකාරිය හොයාගන්නේ ගලක් අරන් ගිහිල්ලා සහකාරියගේ ඉස්සරහා අතාරිනවා. ඒ ගල සහකාරිය හොටෙන් ගත්තා කියලා කියන්නේ ඒගොල්ලන්ගෙත් වැඩේ පතු උනායි කියන එක. ඊට පස්සේ අවුරුද්දකට සැරයක් එයාලා බිත්තර දෙකක් දානවා. බකන්නිලා වෙලා උඩ බලාගෙන ඉන්නවා වගේම ඉන්න කින්ග්ලා ටීම් එකට වඩා ජෙන් 2 කියන කණ්ඩායම හරි ක්‍රියාශීලී. මේ සෙෂන් එකේ ඒ විදිහට ඉවර වෙද්දී VIP පැකේජ් එකක් තියෙනවා පෙන්ගුයින්ස්ලාත් එක්ක ඉඳගෙන හොට් චොක්ලට් එකක් බීලා ඩිනර් එකක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පෙන්ගුයින්ලාත් එක්ක එකතු වෙලා හිතේ හැටියට සෙල්ලම් කරන්න ෆොටෝස් ගන්න මේ හැම දෙයක්ම කරන්න අවස්ථාව හම්බ වෙනවා. හැබැයි එතෙන්දී තමන්ගේ කැමරාව හරි ෆෝන් එක හරි පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් එයාලගේ ඉන්න කැමරමන් කෙනෙක්ගෙන් තමයි මේ ෆොටෝස් ටික ඔක්කොම අපි ගත්තේ. ඉතින් තවත් පරක්කු නොවි අදම ඔයාලා පෙන්ගුයින්ස්ලා හම්බ වෙන්න.